වෙනදා කොළඹ නගරයට ඇතුල් වන කෙනෙකුට මුලින්ම සිදුවන්නේ තම අතින් තම නාසය තද කර ගැනීමටයි. එපමණටම එකල කොළඹ නගරය දුර්ගන්ධයෙන් පිරී පැවතින. අපවිත්‍රව පැවති බේරේ වැව ආශ්‍රිත පරිසරය තුළින් එම දුගඳ වහනය වූ අතර එය කොළඹ නගරවාසීන්ට පමණක් නොව කොළඹට පැමිණෙන මගී ජනතාවටද මහත් හිරිහැරයක් විය. අද කොළඹ නගරය තුළදී කිසිවෙකුට එවන් දුකක් අත්වන්නේ නැත. එදා දුර්ගන්ධය හමමින් ඉතා අපිරිසිදුව පැවති බේරේ වැව අද ඉතා පවිත්‍ර අලංකාර වැවක් බවට පත්ව ඇත. මෙරට අගනුවර සංවර්ධන පරිවර්තනය පිළිබඳ ඒ එක් නිදසුනක් පමණි. සැබවින්ම රට දෙස දෑස් හැර බැලීමට කාලය දැන් පැමිණ ඇත. පසුගිය දස වසර තුළ කොළඹ නගරය තුළ පමණක් සිදුවී ඇති සොඳුරු භෞතික පිරලිය දෑස් හමුවේම විද්‍යාමානව ඇත. සංවර්ධනය යථාර්ථයක් බවට පත් කරමින් අතිකරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ මහින්ද චින්තන ඉදිරි දැක්ම ජාතික සංවර්ධන වැඩසටහන පෙරටු කොටගත් දැවැන්ත සංවර්ධන ක්‍රියාවලිය මුළු මහත් දේශය පුරා සෑම ක්ෂේත්‍රයකම විහිදී පැතිරී හමාරය. දස වසරක සංවර්ධන ක්‍රියාන්විතයේ අතිමහත් ප්‍රතිලාභ ජනතාව වෙත හිමිකරදී ඇති කාලවකවානුවක නාගරික සංවර්ධනයේද නවමු වෙනසක් අද වන විට දක්නට ඇත. නාගරික සංවර්ධනයට නව අර්ථකථනයක් එක්කරමින් සුවිසල් සංවර්ධන ව්‍යාපෘතීන් නිවැරදි ඉලක්කයන්ද සමගින් ඉතා සැලසුම් සහගතව ලොව නවීන නගර අලංකරණ සැලසුම් අනුව නිමකිරීමට නාගරික සංවර්ධන අධිකාරියට හැකියාව ලැබී ඇත්තේ වත්මන් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම් ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පූර්ණ කැපවීමෙන් හා ඉතා නිවැරදි මඟ පෙන්වීම හේතුවෙන්ය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ කේන්ද්‍රස්ථානය වන්නේ මෙරට අග නගරය වන කොළඹ නගරයයි. සියවස් ගණනක් පුරා අවිධිමත්ව ගොඩනැගුණු කොළඹ නගරය නව ලොවට ගැලපෙන ලෙස සංවර්ධනය කොට ක්‍රමවත් පවිත්‍ර අලංකාර නගරයක් ලෙස ලොවට විවර කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට හැකිවිය. අගනුවරට පැමිණෙන මහජනතාවගේ සුවපහසුව උදෙසා නගරය තුළ ඉදිකළ නවීන මාර්ග පද්ධති මනරම් උද්‍යාන ඇවිදින මන්තීරු යනාදියට අමතරව ඓතිහාසික වටිනාකමකින් යුත් ඉපැරණි ජනශූන්‍ය ගොඩනැගිලි සංරක්ෂණය කොට ඉහළ ජන ආකර්ෂණය සහිත සුපිරි වෙළඳ සංකීර්ණ බවට පත් කර ඇත. නැතහොත් ඒවා නවීකරණය කොට නව ලෝකයට විවර කර ඇත. යටත් විජිත යුගයේදී කොළඹ නිදහස් චතුරස්‍රය අසල ඉදිකර තිබූ පැරණි විගණකාධීපති ගොඩනැගිල්ල කාලයාගේ ඇවෑමෙන් අබලන්ව මෑතක් වනතුරුම පැවතින. ඒත් එම ජනශූන්‍ය ගොඩනැගිල්ල වෙනුවට අද එහි දක්නට ඇත්තේ දෙස් විදෙස් පාරිභෝගිකයන් නිරතුරු ගැවසෙන උසස්ම පාරිභෝගික සේවාවක් සැපයන අති නවීන වෙළඳ සැල් සපිරණු අලංකාර බවින්ද පිරිපුන් සුපිරි සාප්පු සංකීර්ණයකි. ලන්දේසි පාලන සමයේදී කොළඹ කොටුවේ ඉදිකරන ලද පැරණි ලන්දේසි රෝහල් ගොඩනැගිල්ලද දශක ගණනක් පුරා අබලන්ව මිනිසුන්ගේ අවධානයෙන් ගිලිහි පැවතිනේ. නමුත් එහි ගාම්භීර භවේ හා පෞරාණික භවේ කිසිදු අඩුවක් නොවිය. අතිකරු ජනපතිඳුන්ගේ මහින්ද චින්තන ඉදිරි දැක්ම නගර සංවර්ධන ක්‍රියාදාමයට අනුව එම ඉපැරණි ගොඩනැගිල්ල නවීන සාප්පු සංකීර්ණයක් ලෙස නවීකරණය විය. ගරු රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නව ඉදිකිරීම් සිදු කරනු අතර නගරයේ ආර්ථික ශක්තිමත් භාවය නැංවීම මෙම නවීකරණයේ මූලික අභිලාෂය විය. මෙරට කලකපටන් දක්නට පැවති මැණිකා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ අලෙවි කටයුතු සඳහා ඒකරාශී වූ වෙළඳපොළක් නොමැති අඩුව සපුරා ලමින් පිටකොටුවේ ගෝල්ඩ් සෙන්ටර් නමින් ඉදි වූ අති නවීන පහසුකම් සහිත ප්‍රධාන අලෙවිසැල් 83කින් සමන්විත දැවැන්ත ස්වර්ණාභරණ වෙළඳපොළ අග නගරයේ වාණිජ සඵලදායීත්වය නංවන තවත් වැදගත් මර්මස්ථානයකි. එය පැරණි ශාන්ත ජෝන් වීදියේ මාළු වෙළඳපොළ භූමියේ මෑතකදී ඉදිවිය. කලකට පෙර කොළඹ නගරයේම තවත් පසෙක ඉතා අපවිත්‍රව පැවති පිටකොටුව බැස්ටියන් මාවත ඇල මාර්ගයේ ගොඩ ගැසුණු
කසල කඳු වෙනුවට අද එහි දක්නට ඇත්තේ දුටුවන්ගේ නෙත් සිත් ඇදගන්නා අලංකාර හා පිරිසිදු වටපිටාවක පිහිටි අපූර්ව ආකාරයේ පාවෙන වෙළඳ සැලකි. බැස්ටියන් මාවතේ අලුතින් ඉදි වූ මෙම ෆ්ලෝටින් මාකට් හෙවත් පාවෙන වෙළඳ සැල ගමනාගමන අවශ්‍යතා සඳහා පිටකොටුවට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ පහසුව හා ප්‍රයෝජනය උදෙසාම ඉදිකරනු ලැබුවකි. මෑතකදී නවීකරණය වූ කොළඹ 7 තුරංග පිටිය හා එහි ප්‍රේක්ෂකාගාරයේද මෙරටට ඉහළ විනිමය උපයා දෙන සංචාරක කේන්ද්‍රස්ථානයකි. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුන්ගේ මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව ගෙන යන නාගරික සංවර්ධන ක්‍රියාදාමයේදී ගරු රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය ඒ කෙරෙහි යොමු විය. ඉනික්බිති පැරණි තුරංග තරංග පිටිය සහ අබලන් ප්‍රේක්ෂකාගාරය නව පණක් ලැබ යළි හිස එසවිය. ක්‍රීඩා පිටිය ජාත්‍යන්තර රග්බි ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය වූ අතර නවීන පහසුකම් සහිතව තුන්මහල් නව ප්‍රේක්ෂකාගාරයක් ඉදිවිය. ඒ සමගම එතෙක් අක්‍රමවත්ව පැවති ක්‍රීඩා අමාත්‍යාංශයේද තුරංග තරඟ පිටියේ අලුතින් ඉදිකළ ගොඩනැගිල්ල තුළ ක්‍රමවත්ව ස්ථාපිත කෙරෙන අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුන්ගේ මහින්ද චින්තන සංවර්ධන දැක්මට අනුව උසස් නාගරික අංග ලක්ෂණ සහිත සුඛිත මුදිත ජීවන වටපිටාවක් බිහිකිරීමේ සංවර්ධන ක්‍රියාදාමයේදී ජනාකීර්ණ නගරවල වැසි ජලය නිසා ඇතිවන හදිසි ගංවතුර තත්ත්වයන් වැළැක්වීමේ කඩිනම් අවශ්‍යතාව ගරු රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ වත්මන් ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නොපමාව වටහාගනු ලැබීය. භෞතික ඉදිකිරීම් සහ නවීකරණයන්ට අමතරව නගරයේ ගංවතුර පාලනය කිරීමද නගර සංවර්ධනයේ තවත් පැතිකඩකි. එම අරමුණින් මෑතකදී සංවර්ධනය කළ ජලාශ අතරින් ඓතිහාසික දියවන්නාව විශේෂතනක් ගනී. එහි ඇති කළ ඉහළ පාරිසරික වටිනාකම සහ පාරිසරික සුන්දරත්වය ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. දියවන්නාව පසුබිම් කරගෙන අලුතින් ඉදි වූ දියත උද්‍යානය ඉහතකී සුන්දරත්වය හා වටිනාකම දෙගුණ තෙගුණ කරවන රම්‍ය පාරාදීසයකි. විවේකීය විනෝදය පිණිසද විවිධ නිර්මාණ අවශ්‍යතා සඳහාද ශාරීරික සුවතාව සඳහාද බොහෝ දෙනා දියත උද්‍යානය කරා නිරන්තරයෙන් පැමිණෙති. විසිරී සිටි කුඩා පරිමාණ ස්වයංරැකියා ව්‍යවසායකයන් වෙනුවෙන් ක්‍රමවත් අලෙවි මධ්‍යස්ථානයක්ද මෙහි පිහිටුවනු ලැබීය. ගංවතුර කළමනාකරන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වූ බෙල්ලන්විල වේරැස්කඟ සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියරද අති සාර්ථක අන්දමින් වැඩ නිමවා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුන්ගේ සුරතින් මෑතකදී විවෘත කෙරින. පරිසර සංරක්ෂණ හා නගර අලංකරණ කාර්යන්ද ඇතුළත් වේරැස්කඟ ව්‍යාපෘතියේ අතුරු ඵලයක් ලෙස මහජනතාවට විවේකීව කාලය ගත කළ හැකි සුන්දර පාරිසරික වටපිටාවක්ද නිර්මාණය වී ඇත. නගරයට පැමිණෙන සහ නගරය තුළ දිවිගෙවන ජනතාවගේ අධ්‍යාත්මික සුවසහනය නගරය තුළදීම උදාකරදීමේ අරමුණින් ඉදිකරනු ලැබූ විවිධ පාරිසරික උද්‍යාන අතර නාවල ප්‍රදේශයේ මෑතකදී ඉදි වූ තෙත්බිම් උද්‍යානය විශේෂතනක් ගනී. කෙනෙකුට පරිසර හිතකාමී පසුබිමක් තුළ විවේකයෙන් සහ සැහැල්ලුවෙන් කාලය ගත කළ හැකි පරිදි මෙම තෙත්බිම් උද්‍යානය සැලසුම් කෙරෙන. මනුෂ්‍යයන්ගේ පමණක් නොව සතා සිව්පාවන්ගේද පොදු විහරණය පිණිස මෙම උද්‍යානය ඉදිකර ඇත. මෙරට ජාතික සංවර්ධන ක්‍රියාවලිය තුළ දැවැන්ත කාර්යභාරයක් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරී ඇත. රටක සංවර්ධනයේ කැඩපත වන්නේ පරිසර හිතකාමී සංස්කෘතික හර පද්ධතියට උචිත ලෙස ගොඩනැගුණු නගර සංස්කෘතියයි. රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ගරු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුන්ගේ මූලිකත්වයෙන් මෙරට නාගරික සංවර්ධන ඉතිහාසයේ රන් අකුරින් ලියවන සංවර්ධන පරිච්ඡේදයක් ආරම්භ වී හමාරය. කොළඹ නාගරික බල සීමාව තුළ ජීවත් වන අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් ස්ථිර නිවාස ලබා දීමේ දැවැන්ත වැඩපිළිවෙලක් නාගරික සංවර්ධන අධිකාරිය මගින් දියත් කරනු ලැබුවේද
මේසා දැවන්ත සංවර්ධන ක්‍රියාදාමයක් කොළඹ නගරය මුල් කරගෙන ක්‍රියාත්මක වන අතරතුරදීමය. අවම පහසුකම් යටතේ ජීවත්වන ජනතාව වෙත ස්ථිර නිවාස ලබාදී ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරලීමේ වැඩපිළිවෙල නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් සැලසුම් කොට ක්‍රියාවට නගනු ලැබේය. කොළඹ නගරය තුළ ඉතා අවිධිමත් ලෙස අඩු පහසුකම් සහිත ජනාවාස 1500ක් පමණ පවතින අතර ඒවායෙහි පවුල් 70,000ක් පමණ ජීවත් වෙයි. නගරය තුළ සිය ජීවිකාව පවත්වාගෙන යමින් ජීවත් වූ ජනතාව නගරයෙන් ඉවත් නොකර ඔවුන්ට සුපුරුදු ජීවන පරිසරය තුළම වඩාත් විධිමත් ආකාරයෙන් ජීවත්වීමට අවශ්‍ය පසුබිම සලසාදීම මහින්ද චින්තන ඉදිරි දැක්ම තුළ ඇතුළත් අරමුණයි. මහල් නිවාස ඉදිකිරීමෙන් පසු නිදහස් වන ඉඩම් දැවන්ත නාගරික සංවර්ධන ව්‍යාපෘති සඳහා උපයෝගී කොටගෙන ශක්තිමත් ආර්ථිකයකට මංපෙත් විවර කිරීම එහි යටි අරමුණ වෙයි. ඉතා කුඩා බිම් ප්‍රමාණයක කිසිදු පහසුකමක් නොමැතිව දුකසේ ජීවත් වූ අසරණ ජනතාවට අලංකාර නාගරික පරිසරයක් තුළ සියලු පහසුකම් සහිතව හිමිවන මෙම නව නිවසක වටිනාකම රුපියල් මිලියන 8ක් පමණ වෙයි. වර්ගාඩි 450කින් සමන්විත මෙම නිවසක් නිදන කාමර 2ක්, විසිත්ත කාමරයක්, මුළුතැන්ගයක්, සඳලු තලයක් සහ සනීපාරක්ෂක ස්ථාන යනාදී පහසුකම් වලින් සමන්විත වෙයි. නවීන විදුලි සෝපාන සහ හදිසි අවස්ථාවන්හිදී විදුලි බලය ලබා ගැනීම සඳහා සූර්ය බලශක්ති පද්ධතිද සවිකර තිබීම විශේෂත්වයකි. ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ලොව නවීන නාගරික සැලසුම්වලට අනුකූලව ඉතා විධිමත් යටිතල පහසුකම් සහිතව මෙම නිවාස ඉදිකර තිබේ. මෙම මහල් නිවාස සංකීර්ණවලට සමගාමීව ඉදිකරන හරිත උද්‍යාන සහිත ළමා උද්‍යාන, පොදු ක්‍රීඩාංගන, විධිමත් මාර්ග පද්ධති, ප්‍රජාශාලාවැනි අමතර යටිතල පහසුකම් මෙම සංවර්ධන ක්‍රියාදාමය තුළින් ජනතාව වෙත හිමිවන අනිකුත් විශිෂ්ට ප්‍රතිලාභයන්ය. පළමු අධීර යටතේ නිවාස ඒකක 20,000ක ඉලක්කයක් කරා යන ගමනේ මේ වසර තුළ නිවාස ව්‍යාපෘති රැසක් අතිගරු ජනාධිපතිතුමන් සහ ගරු රාජ්‍ය ආරක්ෂක ලේකම් මැතිතුන්ගේ ප්‍රධානත්වයෙන් මේ වන විටත් ජනතා අයිතියට පත්කොට අවසන්ය. මෙය මෙරට නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වාර්තාගත සන්ධිස්ථානයක් වනු නොඅනුමානය. දෙවසරකට පෙර ඔබතුටු කොළඹ සමග අද දවස සසඳන විට අනාගත පරපුර උදෙසා සෞභාග්‍ය සපිරි අගනගරයක් දායාද කරදීමට රටේ නාගරික සංවර්ධනය ජනතා හිතවාදීව නව මානයකට මෙහෙය වූ රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුන්ගේ මෙහෙයවීමෙන් යුතු නාගරික සංවර්ධන අධිකාරියට හැකි වී ඇති බව සුපැහැදිලිව පෙනෙන සත්‍යකි. හරිත සහ සංවර්ධිත ශ්‍රී ලංකාවක් යනුවෙන් ඉදිරිපත් කළ මහින්ද චින්තන ඉදිරි දැක්ම වර්තමානය වන විට යථාර්ථයක් බවට පත්ව ඇත. මානවවාදී සහජීවනය පදනම් කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය දශක 3කට පසු නැවතත් මතු කරගෙන ඇති මෙවන් මොහොතක අපේ අනාගත පරපුර වෙනුවෙන් සියලු අභියෝගයන් මේ මොහොතේ අප ජයගත යුතු ඇත. රට යළිත් වරක් අඳුරු යුගයකට ඇද දැමීමට කිසිවෙකුටත් ඉඩක් නොතැබිය යුතුමය. ශ්‍රී ලාංකික ජනතාව වසර 30ක් පුරා ජීවිත කැපකිරීම් සිදු කරමින් අසීරුවෙන් හිමිකරගත් ජීවන නිදහස, සාම වාතාවරණය කිසිවෙකුගේ පටු වෛරී දේශපාලන අරමුණක් නිසා බිඳ දමන්නට ඉඩක් නොදිය යුතුමය. තවදුරටත් නිදහස් නිවහල් ශ්‍රී ලාංකිකයෙකු ලෙස දිවිගෙවීමට අවශ්‍ය නම් ඔබ කළ යුත්තේ එක් කාර්යයකි. එනම් මදකට නැවතී ඔබ විසින්ම ඔබේ හෘද සාක්ෂිය ප්‍රශ්න කර සිටීමයි.